හෙලෝ අද මම කියලා දෙන්න යන්නේ ටූල්ස් වලට වෙපන්ස් වලට ආමර් වලට මේ සීල්ඩ් එකට එලයිට්‍රා නම්මනම් උවට දාන්න හොඳ එන්චාන්ට්මන්ට් තමයි අද මම කියලා දෙන්නේ. හරිද? මේ එලයිට්‍රා කියන්නේ අර දාලා පියාඹන්න උඩ එන්න ඕනේ මේක පෙන්නන්න. උඩින්ද ඒ රොකට් තිබ්බද? රොකට් නෑ. රොකට් වගේක් තිබ්බනේ. රොකට් කියන්නේ ඒවට අනේවන්ද ඕක හරි කමන්න. ඉන්ටර්නෙට් එකේ තිබ්බ මේක. ඒක නේද රොකට්? මේක රොකට් වලින් වැඩක් නැහැ. ඕගොල්ලන්ට බෝරින් වෙනවා වීඩියෝ. අයිටම් වලට දාන්න පුළුවන් හොඳ සුපිරි විදිහේ එන්චාන්ට්මන්ට් තමයි කියලා දෙන්නේ. හරි. මේවා බොරු කියලා හිතන්න මචං. අය සුපිරිම වඩු ටිකක් තමයි මේක. මේ ටික දැනට දාගමු. ටූල් ටික විතරක් තියාගෙන අමතර අයිටම් දාගමු මේක අතර. අමතර අයිටම් වැඩන්නේ. මේ ටෝටම් මෙච්චර තියෙන්නේ මේ රස්ත විලේජ් හවුස් ස්පෝට් වල ගිහිල්ලා ගැහුවා 10කටත් වැඩිය ගහන්න. උන්ගෙන් ටෝටම් අරන් මංගාව පිරිලා. මං අර ගොඩක් දවස් මේ වර්ල්ඩ් එක ගැහුවානේ. ඒකට මං ගොඩක් මේ ප්‍රෝග්‍රස් වෙලා හිටියේ. බඩු තියෙනවා මංගාව ඕන තරම්. ඉඩකඩ දෑගෙන බලන්න යන්න ඕන තරම් ඒවා. හරිද? ඔච්චරයි. අපි ටූල් ටික අරන් යමු. උදානේ සමහර ටූල් වගේ එතන තියෙන්න ඕන PC රූට් එක. PC රූට් එක මේක වඩා පේන්ට් ඇන්ඩ් ස්ටිල් එක ඒවත් එන්චාන්ට් කරනවා. ඒවත් එන්චාන්ට් කරන්න පුළුවන් නේද? පේන්ට් ඇන්ඩ් ස්ටිල් එකට මම අද විදියට දාන්න ෆ්‍රෙන්ඩ්ස් අන්බ්‍රේකින් ට්‍රී මෙන්ඩින් තමයි. ඒවා වැඩක් නෑ ඉතින්. පේන්ට් ඇන්ඩ් ස්ටිල් කියන්නේ ඉතින් දන්නවා ඉතින් වැඩක් නෑ. ඒකත් ඕන මට පෙන්න මේ වීඩියෝ එකේ සද්දනේ වගේ දියේ ගණන් ගන්න එපා. ඒකත් මගේ කටහඬ ඕගොල්ලන්ට ඇහෙන්නේ නැහැ කියලා තමයි මම මේක දාගෙන ඉන්නේ. රොකට් මේකේ ඉන්නේ බා රොකට්. මම පියාඹල වෙන්නන්න. දැක්ක පියාඹුවා. දැක්ක. අරුණි. දැක්ක. ගියා. මගේ කෑම ටික කොහෙද ගන්නවද? එකක් කාපි. නරෙන් දෙන්නේ. දැන් තව එකක් තියෙනවා. කෝල් එකත් අපි දානවා. දැන් කියලා දෙන්න පටන් ගමු. පොඩෙන්ද. හරි guys ආයෙත් කතාවට. එතන මේ පොඩ්ඩක් ස්ටොප් කරන්න ඇති. මම හිතන්නේ ඔයගලන්ට ඒක පේන්න ඇති කියලා. අපේ තාත්තා ඇවිල්ලා වාහනේ ගේට්ටුව අයින හද්දක් යවුණා. ඊට පස්සේ මම ගේට්ටුව අරන් ගියා. පස්සේ
දැන් කියන්නම්කෝ දාන්න හොඳ එන්චාන්ට්මන්ට් මෙතන ඉඳන් කියමු ඊපස්සේ පිකැක්ස් එකෙන් පටන් ගන්නවා රෝඩ් එක පටන් sharpness looting unbreaking 3 පොඩේන මේ ගානක් කියන්න බෑ sharpness 5 looting 3 unbreaking 3 fire speed 2 mending knockback 2 ඊට පස්සේ x එකට පොරව ඒකට sharpness 5 unbreaking 3 fortune efficiency mending එතකොට fortune pickaxe එකට මේක x එක pickaxe දැන් මම කලින් මොකද්ද කිව්වේ අර ඕගොල්ලෝ මෙහෙම බලා ගන්නකො පේනවනේ silk touch pickaxe එකට unbreaking 3 silk touch efficiency 5 ඊට පස්සේ flint and steel එකට unbreaking unbreaking 3 efficiency තියෙන්න ඕනේ මේ 100 එකට mending පස්සේ unbreaking 3 mending තියෙන්න ඕනේ flint and steel අපි ගමු fishing rod එක තමයි lack of the C3 unbreaking 3 it was mending lure 3 hole එකට unbreaking 3 fortune mending ඊට පස්සේ මේ flint and steel එක දාපු එකම මේකටත් දාන්න ඕන light එක දාන්න ඕන unbreaking 3 mending මේ seal එකටත් එච්චරයි unbreaking 3 mending let's see දැන් මේ දැන් සිය එක පාවිච්චි කරන්න අපි සාමාන්‍යයෙන් මොකද ගස්වල කොළ කපන්නයි ඊපස්සේ මොනවාද මල් පැල මහා මේ කපන්නයි එහෙමනේ එතකොට වැඩිපුර හම්බෙනවා නේ ඒක ඩබල් ට්‍රිපල් වෙලා හම්බෙනවා ගොඩක් වෙලාවට මේ ලිව්ස් වලින් හම්බෙන්නේ අර ෂීප් ලව 100 කරද්දි තමයි හම්බෙන්නේ ගොඩක් මේ පට්ට වේගින් කැපෙනවා අර එෆිෂියන්සි දාලා නැතිනේ එතකොට අර Minecraft Hero Brain mod එක දාගත්තා වගේ ගහේ කොළ ටික ඌරකන කන්න පුළුවන් අර ෆොන්ඩ ෆොක් හරි මොනම හරි කියලා එකක් තියෙන මේක දාගත්තා වගේ ගහේ කොළ ටික ඌරන් කෑවේ එතකොට මේ ඕගොල්ලන්ට මම අර කිව්වේ එන්චාන්ට්මන්ට් වගේ ඒ ටික මේ ඕගොල්ලන්ගේ ටූල්ස් වලට දාගත්ත කියන්නේ ආය මොකාටවත් බය වෙන්න දෙයක් නැහැ. ඕකේ. බය වෙන්න එපා. හරිද? මම මෙතන කැලිය විනාශ කරනවා හරි වැඩක් නැහැ. very good මම හිතනවා මම ඔක්කොටම කියලා දුන්නා කියලා. හරිද මේ ස්ප්‍රයි ක්ලාස් එකට නම් ඉතින් මහත්යෝ මේ මොනවාද එන්චාන්ට්මන්ට් දාන්න ඕනේ නැහැ. හරිද ඒක ඉතින් කැඩෙන්නේ. හරි මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්නයි කියලා. ඊට පස්සේ ට්‍රයිඩන්ට් එක කිව්වේ නෑනේ unbreaking 3 mending channeling ඊට පස්සේ තව එකක් තියෙනවා බලලා ඒකත් දාගන්න ඔච්චරයි නේද crossbow එක කිව්වද crossbow එකත් කිව්වේ නැත්තම් බාගන්න ඕන මේක මම විතරක් නෙමෙයි හරිද මේ වීඩියෝ එක හුඟක් කට්ටිය කරලා තියෙනවා හරිද මටත් නිකමට කරලා බලන්න එපා අවුලක් නැහැ මේක කොපි කිරීමක් නෙමෙයි කොපි කරනවා කියලා වීඩියෝ එකෙන් කවුරු හරි මොකක්ද කොපි කරන්න නම් එපා හරි ඊට පස්සේ දැන් වීඩියෝ ගන්නත් උනේ
වීඩියෝ එක නවත්තමු. එතකොට මොකද වෙන්නේ අද ඕගොල්ලන්ට වීඩියෝ හොඳයි නේද? ඒක තමයි ඉතින් අද වීඩියෝ එක එන්චාන්ට්මන්ට් මේ හරියට දන්නේ නැති කට්ටියට හරි මම මේ ඕගොල්ලන් බාල්දු කරනවා නෙවෙයි මේක අනේක තව දෙයක් ඕගොල්ලෝ මගේ වීඩියෝ වලට කමෙන්ට් කරන්නේ ඇයි කමෙන්ට් කරන්නේ නැත්තේ කමෙන්ට් කරන්නෙත් නෑ ඊට පස්සේ මොකද ලයික් එකක්වත් දාන්නේ වැඩේ කරගෙන බාල්දු වෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්නෙත් නෑ ඇයි අනේ ඕගොල්ලෝ ඕක වැඩ කරන්නේ ඇයි එහෙම කරන්නේ මනුස්සේ උඩට එද්දී සතුටු වෙන්න මන් දන්නේ මේක මොකා බලයිද කියලා හරි මොකා බැලුවත් මේ මහත්තයෝ මේ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ඕගොල්ලන් අදහස පාලෙන් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් මම කමෙන්ට් කියවනවා මන්ට පුළුවන් වෙලාවට රිප්ලයි කරන්න පුළුවන් වෙලාවට රිප්ලයි කරලා බැරිම වුණොත් මට රිප්ලයි කරන්න මම හાર્ට් එකක් හරි දාගෙන යනවා ඕකේ ඔයගොල්ලෝ ඒකින්ද ඔයගොල්ලන් අදහස් පාලෙන් කමෙන්ට් කරන්න වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් කොල්ලෝ අපි ගියා බයි බයි